පහුගිය දවස්වල ජනතා නිර්මාණ ගණනාවකම දැකලා ලැබුණු චරිතයක් බවට ඔබතුමා පත් වුණා. කොහොමද මේ ජනප්‍රියත්වයෙන් පත් වුණු නිර්මාණ පිළිබඳ ජනතාවගෙන ප්‍රතිචාරය වාලම්පුරි වගේ නිර්මාණත් එක්ක? චිත්‍රපටිය බලපු සංඛ්‍යාවල් අපි අනුව ගත්තොත් අපිට ප්‍රතිචාරවල කොහොමත් කියන්නේ අපිට බලන්න පුළුවන් මේ පෞගිය වසරේදී චිත්‍රපටි නරඹපු රේඛ සංඛ්‍යාව ගත්තොත් අපිට මම හිතන්නේ ඒ උන්ගේ ප්‍රතිචාර අපිට හැමෝගෙම අපිට මේ ප්‍රතිචාරය ලබා ගන්න බැරි වුණත් අපිට දල වශයෙන් යම්කිසි යහපත් කියන්නේ හොඳ පොසිටිව් විදිහේ ප්‍රතිචාර අපිට හම්බ වෙනවා කියන එක දන්නවා. අපිට හම්බෙලා කතා කරනවා වගේම අපිට හම්බ නොවුනත් ඔවුන් ඇතුලේ පෞගිය කාලවකවානුව තුළ ආපු චිත්‍රපටි පිළිබඳව යම් පැහැදීමක් තියෙනවා. ඒකත් එක්කම චිත්‍රපටි නරඹන්න තවදුරටත් උනන්දුවක් දක්වනවා කියන අදහස අපිට ගන්න පුළුවන් මං හිතන්නේ නේද? දැන් ඉදිරියේදී මේ වර්ෂය චිත්‍රපටි කර්මාන්තයට සෑහෙන සුබදායි වර්ෂයක් බවට පත් වෙලා තියෙන නිර්මාණ ගණනාවක් ඉදිරියට එනමුද? ඒ නිර්මාණ අතර ඔබතුමාගේ දායකත්වය මොන වගේ? මම දැනට හිතන විදිහට චිත්‍රපටි දෙක තුනක් අවම වශයෙන් ලබන අවුරුද්දෙත් මම සම්බන්ධ වෙච්ච චිත්‍රපටි ප්‍රේක්ෂකයා අතරට ගමන් කරයි. ඒත් එක්කම තව චිත්‍රපටි ගොඩක් ප්‍රමාණයක් පොදුවේ ගත්තාම ප්‍රේක්ෂකයා අතරට එන්න නියමිතව තියෙනවා.